ජයනාදපුර නම් ප්‍රදේශයේ සිරිලාල් කියලා කෲර පාලකයෙක් වාසය කරා. කාවස්තිපුර නම් ගම්මානයේ යනු ඔහුට බලය ඇති ගමයි. ඔහුට බයෙන් මිනිස්සු සියලු දෙනාම ගමේ ජීවත් වුණේ. ඔහුට කැමති දෙයක් ඔහු කරනවා. කවුරුවත් වෙන අසාධාරණ කම් වලට කටක් අරින්නෙවත් නැහැ. මේ ගමේම නන්ද කියලා තරුණයෙක් ජීවත් වුණා. ඔහු නිර්මීත මිනිසෙක් වුණා. අසාධාරණ කම් වලට ඔහු කෙලින් තීරණ ගත්ත මිනිසෙක් වුණා. සිරිලාල් අයියා, ඔයා මොනවද මේ කල්පනා කරන්නේ? මම අද උදේ ගමේ ඇවිදින්න ගියා. ඒ යන වෙලාවේ දැක්ක පහළ යායේ හොඳ සරුවට කුඹුරු ඇවිලා. කට්ටියම ගොයන් කපනවා. හොඳ අස්වැන්නක් ගන්න ඇති. රාත්තරන් වගේ හොඳ සරුසාරයට තිබ්බනේ. ඒ පැත්තේ හොඳ සරුවට හැම සැරේම තියෙනවනේ සිරිලාල් අයියේ. ඒක තමයි මම මේ කියන්නේ. අද කට්ටියම ගිහිල්ලා හැම ගෙදරකින්ම වීගෝනි දෙක ගානේ අරන් එන්න ඕනේ. හරි අයියේ, අපි කරන්නම් වැඩේ. අනේ මේ මොනවද කරන්නේ? අස්වැන්න ගෙට ගත්තා විතරයි. අපි මෙච්චර කාලයක් මහන්සි වෙලා ගත්ත අස්වැන්න මොකද්ද මේ කරන අපරාධේ? මේ උඹ දන්නේ නැද්ද අපි කවුද කියලා? අපිට මෙහෙම කියන්න තරම් උඹට කොහෙද තියෙන හයියක්ද බල? අපේ මැරුම් කන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන්. ඕනවට වඩා කියවගෙන ආවොත් උඹට කරන වැඩේ උඹවත් දන්නේ නැහැ. අයියෝ, මාස ගානක් දුක් විඳලා ගත්ත අස්වැන්න මෙහෙමත් කරනවද මිනිස්සුන්ට? මම දැන් මොකද කරන්නේ? කාට කීවත් වැඩක් නෑ. සිරිලාල් අයියට මේ ඔක්කොම බයයිනේ. කමක් නෑ. මොනවා වෙන්න හරි මම සිරිලාල් අයියගේ ගෙදර හෙට උදේම යනවා. ගිහිල්ලා මේ ගැන කියනවා. වෙන මොනව කරන්නද? සිරිලාල් අයියේ. මොකද මේ බල බෙරියන් දෙන්නේ උදේ පාන්දර? අනේ සිරිලාල් අයියේ, ඔයාගේ ළඟ වැඩ කරන මිනිස්සු මගේ අස්වැන්නේ භාගයක්ම අරගෙන ආවා. ගොඩක් දුක් විඳලා මහන්සියෙන් මම ගත්ත අස්වැන්න. යකෝ, උඹ කියන්නේ හරි කතාවක්නේ. එතකොට මම ජීවත් වෙන්න ඕනේ නැද්ද? ඒ තමයි මගේ කොටස. මගේ මැරුම් නොකා මෙතනින් යමන්. එහෙම නැතුව තව කියවගෙන ආවොත් මම උඹව කෑලි වලට කපලා දානවා. ඔයා මේ දේවල් කවද්ද නතර කරන්නේ? දැන් අවුරුදු කීයක් මම මේවා බලාගෙන හිටියද? කරුණා කරලා දැන්වත් ඔය මිනිස්සුන්ට වද හිංසා කරන එක නතර කරන්න. මේ මගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා. මේවා මගේ තාත්තගේ කාලේ ඉඳන්ම කරන දේවල්. තමුන්ට මේවා බලන් ඉන්න බැරි නම් මේ ගෙදරින් දැම්මම පිට වෙලා යන්න පුළුවන්. සිරිලාල්ගේ මිනිස්සු ගමේ අහිංසක මිනිස්සුන්ව බොහෝසේ පීඩාවට පත් කරා. ඔවුන්ගේ ධන ධාන්‍ය වගේම සතුන් පවා හිතුමතේ අරන් යන්න පුරුදු වුණා. මේ දේවල් දිනෙන් දිනම වැඩි වෙන්න පටන් ගත්තා. මේ කරන පීඩාවන් ඉවසා ගන්න බැරිම තැන මිනිසුන් ගමේ ප්‍රධානියා වුණ නන්ද ළඟට ගියා. මොකද මේ උදේ පාන්දරම කට්ටියම ඇවිල්ලා? අනේ නන්ද අයියේ, අර සිරිලාල්ට මොනව හරි කරන්න. අපේ හැම දෙයක්ම බලහත්කාරයෙන් ගන්නවා. අපිට මේවා ඉවස ගන්න බැරිම තැන තමයි ඔයා ළඟට අපි කියන්න ආවේ. අපිට මේකට කරන්න වෙන විසඳුමක් ඇත්තෙම නැහැ. මගේ හරක් දෙන්නවයි එළුවයි අරන් ගියා. තව ගමේ අහිංසක අයගේ අස්වැන්න නෙලපු ගමන් අස්වැන්න ගෙට ගන්න කලින් අරන් ගියා.
අපිට මේවා කියන්න වෙන කෙනෙක් නෑ. හරි හරි කවුරුත් කලබල වෙන්න එපා. අපි මේ දැම්මම යන් සිරිලාල්ගේ ගෙදර ගිහින් බලමු මොනවද කරන්න පුළුවන් කියලා. මම මේ ප්‍රශ්නය විසඳලා දෙන්නම් ඔයාලට. ඔයාලා කිසි කෙනෙක් බය වෙන්න එපා. තාත්තේ මමත් එන ඔයා එක යන්න. නෑ නෑ පුතේ ඔයා ඉන්න. ඔයා අම්මා එක්ක ගෙදරට වෙලා ඉන්න. මම ඉක්මනින් එනවා. ඔයාට යන්න බෑ. මම ඈතටනේ යන්නේ. නන්දේ මොකද මේ උදේ පාන්දරම ගමේ අයත් එක් කරගෙන ඇවිත් තියෙන්නේ? සිරිලාල් අයියේ ඇයි ඔයා මේ ගමේ මිනිස්සු මෙහෙම පීඩාවට පත් කරන්නේ? එයාලා ඔයාට කරපු වැරැද්ද මොකක්ද? මම ආයෙත් එහෙම වෙන්න දෙන්නේ නෑ. මම ඔයාගේ මේ දේවල් වලට බය වෙන්නෙත් නෑ. මේ ගමේ අපි හැමෝම එකතු වෙලා මේකට එකා වගේ සටන් කරනවා. වහාම මේ දේවල් නතර කරන්න. අපෙන් ගත්ත දේවල් අපිට ආපහු දෙන්න. ශංකර් වහාම මේ ගමේ අයගෙන් ගත්ත හැම දෙයක්ම මේ දැම්මම දීලා දාන්න. ඒත් සිරිලාල් අයියේ මේ කට මේ දැම්මම මං කියපු දේ කරන්න. හැමෝගෙම දේවල් ආපහු දෙන්න. අනේ ඔයාට ගොඩක් පින් යන්දේ අයියා. ඔයා හින්දා අපි බේරුණා. මට ඔයා ගැන ආඩම්බරයි. මං කියපු දේ ගැන ඔයා හිතලා නේද? මට හරිය සතුටුයි. මිනිස්සුන්ගේ දේවල් ඔයා ආපහු දෙන්න තීරණය කරානේ කොහොම හරි. දැන් අවුරුදු ගාණක් ඔයා මාත් එක්ක ඉන්නවා. ඒත් ඔයාට තාමත් මාව අඳුරගන්න බැරි වුණු එක ගැන මට ගොඩක් දුකයි. මගේ ගමනට බාධාවක් වෙන කිසිම දෙයක් මම ඉවසන්නේ නෑ. දැන් ඔයත් මගේ ගමනට බාධාවක් වෙන්න හදනවා කියලා මට හිතෙන්නේ. එහෙම වුණොත් ඒකේ ප්‍රතිඵලය ගොඩාක් භයානකයි. ආන්න ඒක හොඳට මතක තියාගන්න. ඔයා ඇයි එහෙම දෙයක් කරේ? දන්නේ නැද්ද ඔය සිරිලාල් කියන මිනිහාගේ හැටි? ඔයා ඇයි එහෙම කතා කරේ? බය වෙන්න එපා. ඒ මිනිහා අපිට මොනවත් කරන්නේ නෑ. ගමේ මිනිස්සු ටික එකට ඉන්නවා දැක්කම මිනිහා බය වුණා. ගත්ත හැම දෙයක්ම ආපහු දුන්නනේ. අනේ මන්ද මට නම් මොකද්දෝ බයක් දැනෙනවා. මට හිතෙන්නෙම අපිට කරදරයක් කොයි වෙලාවෙ හරි ඔය මිනිහා කරයි කියලා. සිරිලාල් කියන්නේ ඒ තරම් හොඳ මිනිසෙක් නෙවෙයි. මහ ජරාම මිනිසෙක්. තමන් ගැන විතරයි හිතන්නේ. කවුද දන්නේ මොනවට මෙහෙම කරාද කියලා. සිරිලාල් මොනව කළත් මම ගමේ අයගේ පැත්තේ හැමදාම ඉන්නවා. ඒ වගේම ගමේ මිනිස්සුත් මගේ පැත්තේ ඉන්නේ. මට මොනවත් කරන්න බෑ. ඔයා ඒ ගැන කලබල වෙන්න එපා. මේ සිදුවීම වෙලා දින දෙකකට පසුව රාත්‍රී කාලයේ සිරිලාල්ගේ ළඟ වැඩ කරන මිනිසුන් ජයසේනගේ ගෙදරට ආවා. ඒ ළමයා ඔයාගේ තාත්තා කොහෙද? තාත්තා ඉන්නවා. ගිහින් දැම්මම කතා කරන්න. ආදිසියක් කියලා. තාත්තේ ඔයාව හොයාගෙන මාමලා වාගයක් ඇවිල්ලා. ආදිසියක් කියලා ඉක්මනට කතා කරනවා. අනේ මේ කවුද? මං ගිහින් බලන්නම්. ඔයා එන්න එපා. නෑ ඔයා ඉන්නකෝ මම බලන්නම්. මේ නෙතන්ඩියා අල්ලගනින්න මේක වික්මන්ට. මේ මොකද මේ? මාව කොහෙද මේ එක්කරගෙන යන්නේ? මාව තැරපල්ලා. මාව කොහෙද මේ උඹලා එක්කරගෙන යන්නේ? අපේ සිරිලාල් අයියට විරුද්ධ වෙන කිසි කෙනෙකුට මේ ගමේ ජීවත් වෙන්න අයිතියක් නැහැ. තේරුණාද? මනට යන්. මනට අපි මේ ප්‍රශ්නේ අදම විසඳගමු. අනේ කොහෙද මගේ මහත්තයාව අරගෙන යන්නේ? එයාව දාලා යන්න. එයාට පාඩුවේ ඉන්න දෙන්න. එයා කිසි වැරැද්දක් කරලා නැහැ. එයාව දාලා යන්න. අනේ මගේ තාත්තව දාලා යන්න. එයා වැරද්දක් කරලා නෑ. එයාව දාලා යන්න.
සිරිලාල්ගේ මිනිස්සු ජයසේනව අරගෙන ගමේ කැලෑවට ගියා. කැලෑව මැදට ගිහින් ඔහුට හොඳටම පහර දීලා මරලා දැම්මා. මේ කව විතරක් ඉවර කරලා මදි. මුගේ කොල්ලටයි ගෑනිටයි මේ ගමෙන් දැම්මම පිට වෙන්න කියන්න ඕන. නැත්තම් මට විරුද්ධව ආයෙත් මේ ගමේ වුන්ගේ. ඒක වෙන්න දෙන්න බෑ. සිරිලාල් අයියේ, අනේ සිරිලාල් අයියේ, ඔයාගේ කට්ටිය ඇවිත් මගේ මහත්තයා අරගෙන ගියා. එයා කොහෙද ඉන්නේ? එයා යන්න ඕන තැනට මං දැන් යවලා තියෙන්නේ. දැම්මම මේ ගෙදරින් පිට වෙලා ගියේ නැත්තම් මහන් උඹලා දෙන්නවත් ඒ තැනටම යවනවා. ඔයා මොනවද මේ කියන්නේ? එයා කොහෙද ඉන්නේ? එයාට මොනවද කරේ? දැම්මම මේ ගෙදරින් නොගියොත් ඔය දෙන්නටත් වෙන්නේ තමුන්ගේ මිනිස්සයාට උන දේම තමයි. අනේ අපි කොහෙද යන්නේ? අපේ ගෙදර දාලා අපිට යන්න තැනක් නෑ. මගේ තාත්තා එනකන් අපි මෙහෙන් කොහෙවත් යන්නේ නෑ. ඔයාගේ ඇස් ඉස්සරහා ඔයාගේ පුතා මැරෙනවා බලන්න කැමතිද? අනේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. අපිට කරදරයක් කරන්න එපා. මම පුතාව අරගෙන යන්නම්. කට්ටිය මහගන්න. ජයසේන මගේ සල්ලි හොරෙන් අරගෙන ගමෙන් පැනලා ගිහින් මහට එච්චර ලොකු පාඩුවක් දරා ගන්න බැරි නිසා මම එයාලගේ ගෙදර ගත්තා. ඒ හොරාගේ බිරිඳටයි පුතාටයි මේ ගමේ කවුරු හරි නවාතැන් දුන්නොත් ඒ අය මරලා දානවා. ආන් ඒක හොඳට මතක තියාගනිල්ලා. රාදන් අයියේ, සිරිලාල් අපේ ගෙදර ගත්තා. අපිට යන්න එන්න දැනක් නෑ. අනේ අපිට ටික දවසක් මෙහෙ ඉන්න දෙන්න. අනේ නංගි, මට ඔයාලට උදව් කරන්න ඕන. හේත් සිරිලාල් ගමේ හැම තැනම කියනවා ඔයාලට මේ ගමේ නවාතැන් දුන්නොත් දුන්න කෙනාවත් මරනවා කියලා. අනේ මට ඔයාලට උදව් කරන්න බෑ. හොව් මට තේරෙනවා අයියේ. අපි හින්දා කාටවත් අනතුරක් වෙනවට මමත් කැමති නෑ. මම මගේ පුතත් එක්ක ගමෙන් යනවා. සිරිලාල් නිකරුණේ මාව මරලා දැම්මා. ගමේ අයට බොරු කීවා. මගේ දරුවයි බිරිඳයි ගමෙන් පැන්නුවා. මම කවදාවත් සිරිලාල්ට සමාව නම් දෙන්නේ නෑ. මේ කරපු දේට මම මේ පලිය ගන්නවා. මං උගේ පුතාගෙන් ගන්නම් මේ කරපු දේවල් වලට පලිය. සිරිලාල්, දැන් ඉතින් උඹට මගෙන් බේරෙන්න බෑ. මොහන්, ඔයාට මං කතා කරන්නමයි හිටියේ. දැන් ඔයා ඔහොම හිටියා හොඳටම ඇති. මාත් එක්ක මේ වැඩවලට උදව් වෙලා වැඩ කරන්න එන්න ඕන කාලේ දැන්. ඔයාගේ වැඩවලට උදව් වෙන්න? හරියට ඔයා මහ ලොකු වැඩක් කරනවා වගේනේ. මිනිස්සුන්ගේ දේපල හොරකම් කරලා මිනිස්සුන්ට රිද්දලා තමයි ඔයා ජීවත් වෙන්නේ. මේවද ඔයා මට උගන්වන්න යන්නේ? ඔයා මොනවද මේ කියවන්නේ? ඔයා කාටද කතා කරන්න කියලා අමතක වෙලාද? ඔව්, මම හොඳටම දන්නවා කාටද කතා කරන්න කියලා. ඉඩම් හොරකම් කරන, මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැති කුරිරු මිනිමරුවෙක් එක්ක මම මේ කතා කරන්නේ. මිනිස්සුන්ගේ දුක දන්නේ නැති කුරිරු ඝාතකෙක්. ඔයා මේ දේවල් දැනගත්තේ කොහොමද? වෙන කවුරුත් මේ දේවල් දැනගන්න ඕනේ නෑ. කියපන් මේවා උඹ දැනගත්තේ කොහොමද? සිරිලාල් අයියේ, මොහාන් පුතාගේ කටහඬ වෙනස් වුණේ කොහොමද? ඒක නිකන් ජයසේනගේ කටහඬ වගේමනේ. අනේ නිකන් විකාර නොකිය හිටපන්. ඔයා හරියටම හරි. මාට කරපු දේවල් වලට පලිය මම ඔයාගේ පුතාගෙන් ගන්නයි මම මේ ඇවිත් තියෙන්නේ. මම ඔයාගේ පුතාගේ බෙල්ල හිර කරලා මරලා දානවා.
මොනවද මේ කියන්නේ? මගේ පුතාට එහෙම කරන්න එපා. එයාව දාලා යන්න. දාලා යන්න? එහෙම කියන්නේ කොහොමද ඔයා මෙච්චර ලේසියෙන්? ඔයා මාව මැරුවා. මගේ බිරිඳයි දරුවයි ගමෙන් පන්නලා එයාලව අසරණ කළා. ගමේ මිනිස්සුන්ට කරදර කරා. දවසින් දවස ගමේ මිනිස්සුන්ගේ කරදර වැඩි කරා. මම මේක ලේසියෙන් අතාරින්නේ නෑ. මම ලේසියෙන් යන්නෙත් නෑ. මාව ලේසියෙන් යවන්නත් බෑ. මගේ පුතා කියලා මම බලන්නේ නෑ. ඕනවට වඩා මට කරදර කරොත් මට එයාවත් මරලා දාන එක මහ ලොකු දෙයක් නෙමෙයි. යාන් එක හොඳට දැනගනින්. මාව මරන්න ඔයා හිතන තරම් ලේසි නෑ. පුළුවන් නම් කරලා බලන්න. ඔයාට කරන්න පුළුවන් දෙයක් නෑ. මං ඔයාගේ බෙල්ල කඩලා දානවා. ඊට පස්සේ ඔයාගේ පුතාවත් මරලා දානවා. අනේ කරුණා කරලා මගේ පුතාට කරදරයක් නම් කරන්න එපා. ඒක යාගේ වැරැද්දක් නෙවෙයි. මමයි මගේ පුතයි මෙයාට ගොඩාක් පාරක් කීවා මේ දේවල් කරන්න එපා කියලා. ඒත් මෙයා කිසිම වචනයක් ගණන් ගත්තේ නෑ. අනේ ජයසේන, මම ඔයාට වැරැද්දක් කරා. ඔයාට ඕන විදිහට මට දඩුවම් කරන්න. ඒත් මගේ පුතාට කරදරයක් කරන්න එපා. ඔයා තාත්තා කෙනෙක් නේද? කරුණා කරලා මට සමා වෙන්න. ඔබ ගම්වැසියන්ගේ ධනයයි දේපලයි සූරගෙන කනවා. කරුණා කරලා ඒ ගත්ත දේවල් ඔවුන්ට ආපහු දෙන්න. ගමේ හැමෝම මං ගැනයි මගේ පවුල ගැනයි වැරදි අවබෝධයකින් ඉන්න. මගේ බිරිඳටයි දරුවටයි ආපහු මගේ ගෙදර දෙන්න. මම මේ දැම්ම මේ දේවල් ටික කරන්නම්. මේ දැම්ම මේ දේවල් ටික කරනවා. රමේෂ්, මේ දැම්මම ගිහින් ජයසේනගේ බිරිඳයි දරුවයි එක් කරගෙන එන්න. ඇවිත් ගෙදර බාර දෙන්න. ගමේ මිනිස්සු ටිකටත් එන්න කියන්න. හැමෝම මට සමා වෙන්න. ජයසේන නිර්දෝෂී මනුස්සයෙක්. මම එයාව මැරුවා. මට විරුද්ධව කතා කරපු නිසා මම එයාව මැරුවා. මට සමා වෙන්න. එයාගේ දරුවටයි බිරිඳටයි මම ගොඩක් දුක් දුන්නා. ආයේ මගෙන් වැරදි වෙන්නේ නෑ. ඔයාලගේ ගත්ත හැම දෙයක්ම මම ආපහු දෙනවා. ඔයාලා කිසි කෙනෙකුට මම ආයේ කරදරයක් කරන්නේ නෑ. ඔයාලට කැමති විදිහට ආයේ මේ ගමේ ජීවත් වෙන්න පුළුවන්. ඔයාලට කැමති දඬුවමක් මට දෙන්න. දැන් මම නිදහස්. මම දැන් යනවා. හොඳට මතක තියාගන්න. ගමේ අයට කරදරයක් වුණොත් මම ආයෙමත් එනවා. අනේ තාත්තේ, ඔයා අපිව දාලා යනවද? අනේ යන්න එපා ඉන්න. ඔයාගේ තාත්තා ගැන ආඩම්බර වෙන්න ඔයා. වීරයෙක් එයා. අපි හැමෝගෙම සතුට වෙනුවෙන් එයා ජීවිතේ පූජා කරා. එයා හොඳ මිනිස්සෙක්. ඔයත් ඒ වගේ වෙන්න. හැමදාම අපි ඔක්කොම ඔයාට ඉන්නවා. ඔයාව තනි කරන්නේ නෑ කවමදාවත්. ඔයාලත් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් නොදුටු අඩවිය අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. subscribe කළාට පස්සේ පහළ තියෙන බෙල් අකුණත් ක්ලික් කළොත් අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන්.